අන්තිම මොහොතේ මම එක්සෑම් ලියන්නේ නැහැ කියලා දැනටත් ආවා. සර් ඇත්තටම මුලින්ම මාළක සපෝට් එකක් දුන්නේ. මම ජෝග්‍රෆි ක්ලාස් එකට ආවේ මුල් මාස 3 වෙනි ක්ලාස් එකට ගිහිල්ලා. දෙවෙනි ටියුට් එකේදී වගේ මම ක්ලාස් එකට ආවේ. මුල් ටිකේ හොඳට වැඩ කරා. ඇත්තටම මම වැඩ කරා මුල් කියන්නේ. ඇයි අන්තිමට පොඩි මේ ලොකු ප්‍රශ්නයක් ආවා. මගේ තාත්තයි අම්මයි දෙන්නම කියන්නේ ආබාධිත දෙන්නේ. ගෙදර කතා කරන්න බෑ. ඒකත් එක්ක මගේ පස්සේ ඉන්නේ මගේ නැන්දයි ආච්චි. ඇත්තටම ඒ දෙන්න නැත්තම් මම අද මෙතන නැහැ. නෙමෙයි මගේ තාත්තා දුක් විඳින මොහොතකින් හම්බ කරේ ඇත්තටම. මට ඒක සාධාරණ කරන්න ඇත්තටම මොනවද තිබ්බා. මට නැත්තම් එහෙම අද කරේ නැත්නම් මට ඇත්තටම සාප වෙනවා කියන හැඟීම තිබ්බා මට. එක්සෑම් එකට ලඟ වෙන මාස දෙකකට කලින් තාත්තා සර්පෙක් කෑවා. මම එතකොටත් සර්ට කිව්වා ඇවිල්ලා. එතකොට මම සර් හොස්පිටල් ගිහිල්ලා උදේ තාත්තා බලලා ආයි ආවා ක්ලාස් උදේ. එතකොට ගොඩක් ප්‍රශ්න තිබ්බා. මේ ප්‍රශ්නේ කියන්නේ ආවලට මම මේකෙන් දෙයක් ගන්න. මොකද මම උත්සාහය කවදාවත් අත්හැරියේ නැහැ. පීඩනයක් තිබ්බත් කොහොමද පාඩම් කරා. කරලා තිබ්බ අධිෂ්ඨානයක් කොහොමද කැම්පස් එකට යන්නේ. මොකද අපේ පොලේ මන්දේ පළවෙනි කැම්පස් යන්නේ. මගේ අක්කා කරා. ඒ වුණාට එයාට ඉස්සරහට තිබුණේ නැහැ කැම්පස් යන්න. මට කොහොම හරි වුණා තිබ්බේ පවුලෙන් කොහොමද මම පළවෙනි කැම්පස් ගිහලා එයාට සතුට දෙන්න. සාර්ථකව පස්සේ මම හිත හදාගෙන පාඩම් කරන්න ගත්තා. ඊට පස්සේ දෙවෙනි පාරටත් නවම්බර් 27 වෙනිදා හරියට මට මතකයි එදා තාත්තා ආයෙ ඇක්සිඩන්ට් වුණා. එතකොට මම කඩන් වැටුණා. ඇත්තටම කඩන් වැටුණා. මම ඉතින් කරන්නේ නැහැ කියලා එක්සෑම් එක. මොකද සුඩිකුණාට තාත්තෙත් එක්ක අපෝ මට ආරංචිම කල්දියා කියලා. මම ඒක ගොඩක් අයකෝ මේක ආශිර්වාදයක් කරගන්න මට පුළුවන් කරන්න කියලා. කොහොම හරි තාත්තා දෙසැම්බර් මාසේ 3 වෙනි සතියට වෙනකන් යාට ගෙදර ඉන්න උනා. ඒ කියන්නේ වැඩ ගොඩක් ඇක්සිඩන්ට් එක සීරියස් වුණා හින්දා මම 3 වෙනි සතියට මම ඇත්තටම පොතක්වත් ඇල්ලුවේ නැහැ. නවම්බර් 27 ඉඳන් 3 වෙනි සතියේම පොතක් ඇල්ලුවේ නැහැ. පොඩි කියන්නේ ඇත්තටම මම සර්ට කෝල් එකක් දීලා මෙසේජ් එකක් සර් මම ආයෙ එනවා. ඉන්ෂන් පොඩ්ඩක් දවස් දෙකක් වගේ මට කරගන්න ඕනේ කියලා. ඊපස්සේ මට එන්න බැරිුණා. ඊට පස්සේ මම ආයෙ සතියක් තියලා එක්සෑම් එකට මම ආයෙත් පේපර් ටිකක් බලනවා හරියන්නේ නැහැ මේක මට කියලා. ඊට පස්සේ මම පේපර් බැලුවා ඒක මගේ ඔළුවේ තිබ්බේ අනේ තුනක් නම් ගන්න බැරි වෙයි දැන් මට අර සති තුනක් මේ මාසයක් විතර ආපස්සට කෙරෙන නැති නිසා. ඊට පස්සේ මම එතනම ටීචර් කෙනෙක්ට කෝල් කරා. මට ඒ දුක කියාගන්න කෙනෙක් ඉන්නේ නැහැ. මට නම් නැන්දට කිව්වා. නැන්දි මට බැහැ මේක කරන්න. මට ඒ තුනක් ගන්න බැරි වුණා. හිතේ ජීවිත වැඩක් නැහැ කියන තැනදී. ඒක කාටවත් හිතරම මහන්සි වුණා මට නෙමෙයි. ඒකන මට සාධාරණ කරන්න උවමනාවක් තිබ්බා. ඊට පස්සේ මම ටීචර් කෙනෙක්ට කෝල් කරලා ටීචර් මට බෑ එක්සෑම් ලියන්න මම ලියන්නේ නැහැ කියලා. ඊපස්සේ ඇත්තටම ටීචර් මොටිවේට් කරාම ආව. මම ඒකෙන් හිතුවා නෑ ලියනවා පුළුවන්. ඒ මම බෑ කියලා හිතන්නේ මම ඊට කලින් ගොඩක් මහන්සි වුණා. අවුරුදු දෙකක් මම මහන්සි වුණා උපරිම මහන්සි වුණා. ඒ මට බැරි වෙලා. ඇත්තටම මම ඒකෙන් ආයි නෑ ලියනවා කියලා හිතුවා. කොහොම හරි මම මුලින්ම මට ඩ්‍රාෆ්ට් පේපර් එක ඒක ලිව්වා. ඒක ලිව්වම මම කොහොම හරි තාත්තගේ ප්‍රශ්න ඔක්කොම වෙන කලින් ඒක මම සැටිස් කියලා හිතාගත්තා. හින්දි පේපර් එකේ ජෝග්‍රෆි පේපර් එකයි තමයි මට අවුලකට තිබ්බේ. ඒ දෙක මම කළා. ඒ වුණාට ජෝග්‍රෆි පේපර් එක මට ඊට වඩා තව ටිකක් කරන්න පුළුවන් කියලා හිතුණා. මොකද මට ෆස්ට් එක පොඩ්ඩක් අමාරු කියන්නේ වෙලාමයි වුණා එකෙන්. මම ඒක නායි පොඩ්ඩක් වැටිලා නෑ මට පුළුවන් සෙකන්ඩ් එක කියලා මම කොහොම හරි පරිණ ලිව්වා. ඒක තමයි මම අද මෙතන ඉන්නේ. ඇත්තටම සර් අපේ මුලින් ඉඳන් මම මුත්තක ඇත්තට එළියේ සිටියම් බැරිනම දවස් දෙක තුනක් උඩ ගෑවා. අනික අපේ ඉස්කෝලේ නම් කිව්වාට මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කොහොම හරි වගේ යන්න ඕනේ කියලා සර් ඇත්තටම කිව්වා. සර්ගේ පිටිපස්සේ තිබ්බ මට කරගන්න පුළුවන් කියන හැඟීම. සර් දැක්නවා මම කරගන්න ඕනේ කියලා. කරගන්න ඕනේ ළමයි කියලා දන්නා. මොකද අච්චර පවල් බස් පිටින් ඇවිල්ලා මම අද මෙතනදී නැත්තම් මම යාළුවට කරන ලොකු අසාධාරණයක්. තාත්තා තමයි මගේ ජීවිතේ මම අද මෙතන ඉන්නවා නම් මේ මගේ තාත්තා හින්දා. මම අද මෙතන නැත්තම තාත්තා ඉන්නේ නැත්තම් මම ඔයාලට ඉස්සරහ මේ කතාව කියන්න ඕනේ කියලා හිතුවා. මම ඇත්තටම මගේ යාළුවන්ට මම අද මෙතනට අනිවාර්යෙන් කතා කරනවා. මොකද මගේ කතාවේ පාඩම් ගන්න බෑ මම තියනවා කියලා. මම දන්න නිසා. ඉතින්
ඔයාලට කියන්නේ ඔයාලට මොන ප්‍රශ්නයක් පොඩි ප්‍රශ්නයකට ලොකු ප්‍රශ්නයක් වුණත් ඒක ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා කියන්නේ හිතන්න එපා. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් කරගන්න. ඉතින් ඔයාලා මෙතන ඉන්නේ ජෝග්‍රෆි තෝරගත්ත කියන්නේ ලොකු දෙයක්. මොකද කිසෙත් කො එකක් තියෙනවා ඔයාලට කරගන්න පුළුවන්. ඒත් මම වැඩි කතා කරන්න දන්නේ නැහැ. මෙහෙම හරි කතා කරන්නේ